සර්විස් කරේ නැතුණාන් පස්සේ තමයි මෙහෙම මැෂින් එක තියෙන්නේ. අපි අනිවාර්යයෙන් මේ මැෂින් අනිවාර්යයෙන් පාවිච්චි කරනවා නම් මාස 6කින් 6කටවත් මේක සර්විස් කරන්න ඕනේ. මේ සර්විස් කරේ නැතුණොත් මම හේතුව කියන්නම් සපෝට් එකකින් මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන් සර්විස් clip one में करते हैं। ड्रम में अलग घंटे है अलग नहीं वरना मैं क्या पांडे करने गिफ्ट देने वाली बारे में का लोग ने खेल ले नहीं दे दी लगवा ගන්න පුළුවන් මෙහෙම එච්චර අමාරු වැඩක් නෙවෙයි මැෂින් එකක් සර්විස් කරනවා කියන්නේ හරි ලේසි
කියලා දෙන්නම්. ඉතින් බෙල්ට් එක දෙනවා, බෙල්ට් එක කරකෙන එක. ඒනවත් දන්නේ මේ අතින් බෙල්ට් එක පන්නන්න හදන්නේ. දාන විදියක් කියලා දෙන්නම්. නැත්නම් එන්වර්ට් එක ඩ්‍රම් එක ड्राई मशीन का सेव करना तो पत्थर डस्ट करते हैं और ये गाड़ी वाले सेव करना बोल रहा सेविस नो करा मैं करने पाए मैं सेविस अनिवार्य कराने दो उसको तो सेविस कराम तमाई मशीन ने का मतलब कंडीशन में कि दुआना पुला अनिवार्य මෙතන තියෙනවා ඉග්නයිට් එක කියලා. මේ හරියේ ඩස්ට් එක එහෙම තිබ්බොතින් ඕගොල්ලන්ගේ මැෂින් එක ගිනි ගන්න ඉඩ තියෙනවා. අනිකට සැරයක් අනිවාර්යෙන් සර්විස් කරගන්න කවුරුත් ඕනේ නැහැ. මේකේ ඩැමේජ් එහෙම තියෙනවා ඕගොල්ලන් අනිවාර්යෙන් අලුත් බෙල්ට් එකක් දාගන්න. දැන් මේ බෙල්ට් එක තව දුවන්න පුළුවන්. තව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ බෙල්ට් එකකින්. අපි මේකම දාන්න තමයි හදන්නේ. පාවිච්චි කරනකොට මේ වගේ කළු වෙනවා. දැන් අපි මේ කළු විච්ච ඔක්කොම ක්ලීන් කරනවා. මේ පේන්ට් එක ඔක්කොම ගිහලා තියෙන එකක් දැන් කාලය මතින්ද ක්ලීන් කරන්නේ නැහැ. අපි සේල්ස් විතරයි කරන්නේ. මේ කළු ගැටිය අපි ඔක්කොම දැන් ක්ලීන් කරන්න තමයි හදන්නේ. මේක ක්ලීන් කරලා මේ ඩස්ට් ඔක්කොම ක්ලීන් කරගන්න ඕන. මේවට මේ ඔයිල් එහෙම දාන්න ඕන. ඩ්‍රයර්ස් මේ රෝල් වලට මේ ඔක්කොම මම ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් පෙන්නන්න කොහොමද කරන්න ඕනේ කියලා. फैन को ऑफ करा गया මේ පැත්ත එක පාටක් මේ පැත්ත එක පාටක්. දැන් අපි මේ කළු පාටින් ඉඳලා ඇත්තට මේ විදිහම මේ පැත්ත මේ පැත්තට කරගන්න ඕනේ. දැන් අපි ඩ්‍රම් එක ක්ලීන් කරන්න යන්නේ. ඒක පේනවා ඇතිනේ ඩ්‍රම් එක ක්ලීන් වෙන හැටි කොහොමද කියලා. ඒක වෙන ක්‍රමයක් නැහැ. මේ වගේ තමයි ඩ්‍රම් එක ක්ලීන් කරගන්න ඕනේ. නැත්නම් ඉතින් සුදු ඇඳුම් එහෙම දැම්මොත් එහෙම සුදු ඇඳුම් කළු පාට වගේ දෙන මේ පේනවනේ. තියෙන ජරාව කොහොමද කියලා. අනිවාර්යයෙන් මේවා ක්ලීන් කරගන්න ඕනේ. මේ විදිහින් සමන්තම කරගන්න පුළුවන්. ඉවරයි. ඒක කරගන්න ඕන. නැත්නම් දුක් ගන්න දෙයක් නැති වෙයි.
ටිකක් එහෙම දාගන්න ඕන ඩ්‍රයි රෝල් වලට. ස්මූත් එක ගන්න. Kaya tingkat boleh mati ya? Ukuran mata kan ini dengan kong tu ni kan limpe kela drum ni kan tu lah kalau mahu ada di bawah api, cuma clean kerana di ini dari di bawah api tu clean kerana start. Boleh mungkin salah drum ni kan high kerana ni. Ini kita perlu. Itu yang lagan kamera kalau pintar lah. Spin ni kan awan dah pulang. Ni spin ni kan ni awan dah pulang udah dah usahlah. Rasa apa sih motor itu belt kita. Ada yang berlaku cuttak kartuan deh. Belt kan ini saya sudah lagan pulang. Balance करेगा itu pasti
පස්සේ අපි දොර හයි කරන්න යන්නේ. ලොක් එකක් තියෙනවා. ලොක් එක ලොක් කරලා මේ ලොක් එකට දාගන්න තියෙනවා. පොඩි ලොක් එකක්. කට්ට දෙකට තමයි දාගන්නේ. right. කලින් දැන් ස්විච් එකක් තියෙනවානේ. ඒකත් අනිවාර්යෙන් හයි කරගන්න. මෙතන හයි කරගන්න තියෙන්නේ. මොකද මේ PC board එක යට හයි කරලා තියෙන අපේ උඩ මැෂින් එකක් උඩ තියෙන හින්දා ඒකයි එහෙම ගහලා තියෙන්නේ. machine service කරේ ස්ප්‍රින්ට් ඇන්ඩ් ලොන්ඩරි එකේ අපි මේක තමයි machine service කරන ටෙක්නීෂියන් හොයාගන්න බෑ හරි අමාරුයි අපිම තමයි හැබැයි මම ටෙක්නීෂියන් කෙනෙක් නෙවෙයි මම බලන් ඉඳලා පුරුදු වෙලා තමයි මේක කරන්නේ ඕගොල්ලොනුත් බලන් ඉඳලා එක්කෝ අත්හදා බලලා මේක ඩලර් සර්විස් කරන්න පුරුදු වෙන්න නැත්නම් ටෙක්නීෂියන් මහතුරු හොයන්න හරි අමාරුයි මේ දවස්වල තමන්නම් පුළුවන් හැබැයි මේක කවුරුත් ඕනේ නැහැ සර්විස් කළ මේක සර්විස් කරගන්න පුළුවන් පොඩි වැඩක් තියෙන්නේ මොන හරි අවස්ථාවක් තියෙනවා මගේ නම්බර තියෙනවා 9737544829 මට කෝල් එකක් දෙන්න මම කොහොමද කරන්න කියලා මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට. දැන් බලන්න ඇතුළු කොහොමද කියලා මේ මැෂින් එක කොහොමද ක්ලීනින් එක. අපි එහෙනම් මැෂින් එක ඔන් කරලා බලමු වැඩ කරනවද නැද්ද කියලා. ඉස්සලම අපි දැන් ගැලවුවනේ කැලි වලට දැන් අපි ගහලා පෙන්නන්න ඕගොල්ලන්ට වැඩ කරනවා මෙතන ඉඳන් ඔන් වෙනවද නැද්ද කියලා පෙන්නන්න දැන්.
දැන් හොඳට දන්නවනේ මොන හරි දන්නේ නැතුනොත් මට කෝල් එකක් දෙන්න 07737548229 හරි ලේසි තමන්ගේ ව්‍යාපාරයක් මේ කරගෙන යන්න පුළුවන් දිගටම ටෙක්නීෂියන්ලා හොය ඉන්න ඕනේ නැහැ තවටම සර්විස් කරලා කරගන්න පුළුවන් අනිත් එක LG Tom කියන මැෂින් එක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට දැන් අවුරුදු 15ක් විතර වෙනවා මම අරගෙන ශ්‍රීකාන්තගෙන් තාම හොඳයි හොඳට පාවිච්චි කරන මැෂින් එක ඒකින්ද වය නැතුව ඒ වගේ මැෂින් පාවිච්චි කරනකොට ගෑස් උත් අඩුවෙන් යන්නේ ලොකු ඩ්‍රයර්ස් වලට යනකොට ගෑස් සෑහෙන යනවා ඉන්න මේ වගේ මැෂින් එකක් පාවිච්චි කරන්න මේ සෑහෙන කාලයක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක මේ මාසෙන් 6ට වගේ සර්විස් කරන්න ඕනේ සර්විස් කර මේන්ටේන් තමයි කරන්න ඕනේ ටික කරගෙන ගියොත් එම අවුරුදු 15 වන්නේ අවුරුදු 30ක් 40ක් හරි මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ වීඩියෝ එකක් මම දාන්නම් බෙයාරින් ගන්න හැටි කියලා දෙන්නම් තව PC බෝටල් errors ඒවා මම කියලා දෙන්නම් ඔයගලන්ට ඒකත් දැනගෙන ඉන්න කොහොමද ගොඩක් කට්ටියලා ලොන්ඩ්‍රි පටන් අරගෙන දන්නේ නැහැ ගොඩක්ම ඒකින්ද මම කියලා දෙන්නම් කොහොමද කරන්න ඕන ඔයගලන්ට තනියම කරන්න පුළුවන් විදිහට මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එක හැම මේ ස්ප්‍රින් ඇන්ඩ් ලොන්ඩ්‍රි සර්විස්